හායි ළමයි මම අද ඔයාලට තෝරගත්ත මධ්‍යන්න ගානක් කරන්න. ඉතින් මම ඒකට ගත්තේ 2015 O level වල මධ්‍යන්න ගාන. මේ මධ්‍යන්න ගාන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක නවත්තලා ගාන ලියලා ඉවරලා එතන ඉඳන් බලන්න ගන්න. මම ඒකට වෙලාව දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ගාන මේ විදිහට තියෙන්නේ. මේක මුලින්ම අපි මේ විදිහට මේ ටික නැහැ. ඒ කියන්නේ මේ මධ්‍යන්න ගානේ මේ ටික නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ටික. මේ ටික තමයි ප්‍රශ්නේ. ඉතින් මම මෙන්න මේ තියෙන වගුව ඒක පිටපත් කරගත්ත මෙන්න මේ විදිහට මේ පැතලිව තියෙන වගුව කෙලින් මම පිටපත් කරගත්තා. එම්ම ගාන හදන්න ලේසි වෙන්නේ. ඉතින් මුලින්ම අපි ප්‍රවේශ පත්‍ර මිල F1 ඒ දෙක ලියාගත්තා. එතනින් එහාට අපිට හදන්න තියෙන්නේ. ඉතින් මට මේ මාත පන්ති කියන එක්කෙනාව හොයාගන්න මේක අදාළ වෙන්නෙම නැහැ. මේ දෙක අදාළ වෙන්නෙම නැහැ. පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන මාත පන්තිය කියන එක්කෙනා හොයාගන්න ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද මාත පන්තිය කියලා කියන්නේ මේ F වල මේ F තියෙන්නේ. මේ F වල වැඩිම වාර ගණනක් ඉදිච්ච එක්කෙනාට තමයි මාත පන්තිය එන්න ඕනේ. එතකොට මෙයාගේ වැඩිම වාර ගණනක් ඉදිරිය තියෙන කවුද? 17 කියන එක්කෙනා නෙමෙයි. වැඩිම අගේ තියෙන්නේ 17 කියන එක. එහෙනම් 17ට ඉස්සරහා තියෙන්නේ කවුද? 14 ඉස්සරහා ඉන්නේ 20 24 කියන එක. එහෙනම් මාත පන්තිය වෙන්නේ 20 24. තේරුණානේ? අපි තුම මෙන්න මෙතන 20 තිබ්බා කියලා. මෙතන 20 තිබ්බා. එහෙනම් කවුද මාත පන්ති වෙන්නේ? 16 20. දැන් මේක මම නිකන් කිව්වා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වා. එහෙම නෙමෙයි. දැන් හරියටම ගත්තට පස්සේ මෙන්න මේ ගානේ වැඩිපුරම ලොකුම එක්කෙනා. වැඩිම අගේ තියෙන 17 කියන එක්කෙනා. එහෙනම් ඒ 17ට ඉස්සරහින් ඉන්න එක්කෙනා තමයි මාත පන්තිය වෙන්නේ. හරිනේ? එහෙනම් මේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ලකුණු නිකම්ම ගන්න පුළුවන්. මේකක් විසඳන්නේ නැතුව. එහෙනම් දෙවෙනි එකට තියෙන්නේ මධ්‍යන්න මිල හොයන්න කියලානේ. නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර මධ්‍යන්න මිල හොයන්න කියලා. එහෙනම් මධ්‍යන්න මිල හොයන්න අපිට හරිම ලේසි. මුලින්ම මෙන්න මේ විදිහට වගු දික් කර ගන්න ඕනේ. එකක් මධ්‍ය අගේ හොයා ගන්න ඕනේ. ඊට පස්සේ fx කියන එක ගණන. අපි හැමතිස්සෙම මතක තියාගන්න මෙන්න මේකෙන් ප්‍රවේශපත් ගණන. ප්‍රවේශපත් ගණන කියන එක තමයි f කියලා කියන්නේ. එයා තමයි ෆ්‍රීකවන්සි එක. හරිනේ. f කියලා කියන්නේ එයා. එහෙනම් සංඛ්‍යාතය. ඒ සංඛ්‍යාතයේ f කියන එක්කෙනා මෙතනින් ලියාගන්න මේ f කියන එක්කෙනාගේ x කියන එක්කෙනාගේ ගුණිතය. x කියලා කියන්නේ ප්‍රවේශපත් මිලට නෙවෙයි. එයාගේ මධ්‍ය අගයට. හරිනේ. එහෙනම් මධ්‍ය අගය හොයන්නේ 8යි 12යි 8යි ධන 12 එකතු කරා එයා දෙකෙන් බෙදුවා. 8යි 12 එකතු කරාම කී උත්තරේ එනවා 20යි. 20 දෙකෙන් බෙදුවාම 10යි. අන්න එහෙම තමයි මධ්‍ය අගය හොයන්නේ. අන්න ඒ වගේ ඊට පස්සේ ඉන්නේ 12 ධන 16. බෙදනවා දෙකෙන්. 12යි 16 එකතු කරාම කී දෙන්නේ? 12 16 එකතු කරාම 28යි කියලා. 28 දෙකෙන් බෙදුවාම 14. අන්න ඒ විදිහට මේ ටික මෙයා 16ට 20ක් 16යි 20 එකතු කරා ඒ ආපු උත්තරේ දෙකෙන් බෙදුවා. ඒ වගේ මේ ටික දාගෙන යන්න තියෙනවා. හරිනේ. එහෙනම් මෙයාට එන්නේ 18යි, මෙයාට එන්නේ 22යි, මෙයාට එන්නේ 26යි, මෙයාට එන්නේ 30යි. ඊට හොයාලා බලන්න. ඊට පස්සේ මට ඕන වෙනවා මෙතන ප්‍රවේශපත් ගණන. හරිද? මේ කියන්නේ මෙන්න මේ ඔක්කොගෙම එකතුව හොයාගන්න ඕන. 6ට 7ක් එකතු කරා, 7ට 13ක් එකතු කරා, 13ට 17 ඒ ටික මෙතන ඉඳන් මේ පල්ලෙහාට මේ ඔක්කොගෙම එකතුව මට හොයාගන්න ඕන. සිග්මා F කියලා කියන්නේ මේ සිග්මා කියලා කියන්නේ මේ හැම එකෙම එකතුව කියන එක. හරිද? මේ හැම එකෙම එකතුව කියන එක තමයි සිග්මා කියලා කියන්නේ. එහෙනම් මම මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ටිකේ එකතුව හොයාගන්න ඕන. ඒ එකතුව මට එනවා 64ක් කියලා. ඒ ටික එකතු කරලා බලන්න. හරිද? මේ ටික එකතු කරගෙන ගියාම 64ක් එනවා. දැන් මේ fx කියලා කියන්නේ මොකද්ද? මේ fx කියලා කියන්නේ f ගේ x ගේ ගුණිතය. එහෙනම් 6 වරක් 10 කීයද? 60. 7 වරක් 14 98යි. 13 වරක් 18 234. ඒවා ලොකු ඒක මේ 13 වරක් 18. මෙහෙම කරලා ගුණ කරලා බලන්න. එතකොට උත්තරේ එනවා. ඊට පස්සේ 17 වරක් 22 374. ඊළඟට 338යි ඊළඟ 240. හරිනේ. ඊට පස්සේ සිග්මා fx කියන්නේ මම හැමතිස්සෙම දැන් කලිනුත් කිව්වා සිග්මා කියන්නේ මොකද්ද? සිග්මා කියන්නේ මේ ටික එකතුව. මේ ටික එකතුවට තමයි සිග්මා කියලා කියන්නේ. හරිනේ. ආයෙනම් මේ ටික එකතුව ඒ කියන්නේ 60ට 98ක් එකතු කරනවා. ඒ එන උත්තරයට 234ක් එකතු කරනවා. එකතු කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් මට මේ ටික එනවා 13යි 47. ඒ කියන්නේ 1344. හරි. 1344ක් එනවා. මේ ටික එකතු කරාට පස්සේ. හරිනේ. ඊට පස්සේ මධ්‍යන්නේ කියලා කියන්නේ ළමයි සිග්මා fx බෙදීම සිග්මා f කියන එකට. ඒක පාඩම් හිටින්න ඕන. හරිද? මධ්‍යන්නේ කියන්නේ මොකද්ද? සිග්මා fx බෙදීම සිග්මා f වලට මධ්‍යන්නේ කියලා කියන්නේ සිග්මා fx බෙදීම සිග්මා f වලට. හරිනේ? ඔක පාඩම් හිටින්න ඕන. ඒක පාඩම් කරගන්න. ඒක පාඩම් කරගත්තට පස්සේ අපි ගත්ත උත්තර ටික ආදේශ කරගෙන යන්න තියෙනවා.
හරිද? සිග්මා fx වලට අගය කීයක් ආවද? 1344. සිග්මා f වලට 64. හරිනේ. හරිනේ. දැක්කනේ? ඒක ආපුවේදී. එහෙනම් ඉතින් උත්තරේ ගන්න තියෙන්නේ. මේක මේකෙන් බෙදුවම කීයද? 21. මධ්‍යන්නය එනවා මට 21. ඒක තමයි ළමයි උත්තරේ. ඉතින් ওই විදිහට හරියම ලේසියෙන් අපිට මධ්‍යන්න ගානක් හදාගන්න පුළුවන්. මධ්‍යන්නය කියන එක හොයාගන්න පුළුවන්. මධ්‍යන්න හොයුවා කියන්නේ ඊටු ටික හරියම ලේසි. ඉතින් ওই විදිහට අපිට මධ්‍යන්න ගානක් හදාගන්න පුළුවන්.